ආයිබෝවන්. අද අපි මේ කතා කරන්න යන්නේ අපිට ලැබුණු සටහන් වගයක් ගැන. රතු අක්කගේ හික්මවීම කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේක නෙත්මි කියලා කෙනෙක් ලියපු අත්දැකීමක්. එයාට එයාගේ රතු අක්කා අතින් ලැබුණු යමාකාරයක විනය ක්‍රියාමාර්ග දඬුවම් ගැන. හරිම ටිකක් අදාහගන්නත් අමාරු කතාවක්. ඔව් ඇත්තටම මේ සටහන් කියවද්දි පේනවා මේ චරිත දෙක අතර තියෙන සම්බන්ධය කියන්නේ අර බලය ක්‍රියාත්මක වෙන විදිය එම හරිම ගඹුරින් බලන්න පුළුවන් කාරණා තියෙනවා. විශේෂයෙන්ම මේ රතු අක්කා කියන කෙනා හරිම පිළිවෙලට වැඩ කරන්න ඕන කෙනෙක් වගේ නේද? ඔව් එහෙම තමයි පේන්නේ. නෙත්මී එයා යට තියෙන කෙනෙක්. ඉතින් කතාව පටන් ගන්නෙම හරිම පොඩි දෙයකින්. අර ඇඳ ඇතිරිල්ලේ කොනක් පොඩි වෙලා මෙට්ටියේ පේනවා. එච්චරයි. එච්චර පොඩි දෙයකට තමයි මේ දඬුවම නියම වෙන්නේ. ඒකෙන් පේනවා රතු අක්කගේ තද බව. ඔව්. එයා නෙත්මිට කියනවා දන ගහන්න කියලා. ඊට පස්සේ වේවැල ගෙන්න කියනවා. එතනදී ඒක නිකම්ම දඬුවමක් නෙවෙයි. ඒක හරියට චාරිත්‍රයක් වගේ නේද? ඔව් ඔව්. වේවැල ගෙන දුන්නාම නෙත්මි දන ගහලා රතු අක්කගේ කකුල් දෙක අල්ලලා වඳින්නත් ඕනේ. ඒක බලයේ සංකේතයක් වගේ. ඊට පස්සේ පහරවල් නියම කරනවා. කීයක් කිව්වද? 27ක්. 27ක්. ඔව්. ඒ විතරක් නෙවෙයි හැම පහරකටම පස්සේ ගණන් කරන්නත් ඕන. මට සමා වෙන්න රතු අක්කේ කියලා. ඒ කියන්නේ වේදනාවත් එක්කම ඒ යටත් බව තහවුරු කරවනවා දිගටම. අනිත් එක තමයි මේක කරන්නේ සද්ද නැතුව. අර ලොකු අම්මා ඉනෝ කිව්ව නේද? ඔව්. ලොකු අම්මා හැරෙයි කියලා බයයිලු. ඉතින් වේදනාව සද්ද නැතුව දරා ගන්නත් ඕන. ඒක තවත් පීඩනයක්. හරිම සංකීර්ණයි. ඒ කියන්නේ දඬුවම විතරක් නෙවෙයි ඒක වහගෙන ඉන්න එකත් නෙත්මිගම වගකීමක් වෙනවා. පහර 27න් පස්සෙත් ඉවර නෑනේ. නෑ ඊට පස්සේ රතු අක්ක නිදා ගන්නකල් දොර මුල්ලේ දන ගහගෙන ඉන්න ඕන. ඊටත් පස්සේ රතු අක්කගේ කකුල් මසාජ් කරන්නත් ඕන. එයාට නිින්ද යනකල්ම. ඒක දනුවම ඉක්මවා ගිය උදයක්. ඒක පාලනයක් සම්පූර්ණ යැපීමක් වගේ. නිින්ද ගියොත් වෙනම දනුවමක් කියලාත් කියනවා. බලන්නේ ඒකේ තියෙන තත්ත්වේ එතකොට අර මధుරව මාරන කතාවකුත් තිබ්බ නේද? ඔව්. ඒකත් හරි අමුතුයි. රැට රතු අක්කගේ ඇඟේ වහන මధుරව මරලා උදේට පෙන්නුවම රුපියල් 10ක් දෙනවලු. ඒක අර පාලනයයි රැකවරණයයි අතර තියෙන මායිම බොඳ කරන දෙයක් වගේ. කොහොමද ඒක වෙන්නේ? එක පැත්තකින් දඬුවම් දෙනවා අනික් පැත්තෙන් මේ වගේ පොඩි ප්‍රතිලාභයක් දෙනවා. ඒකෙන් අර සම්බන්ධය තවත් ශක්තිමත් වෙනවා වගේ. මම තමයි දඬුවම් දෙන්නෙත් බලාගන්නෙත් වගේ අදහසක්. හරිම පැටලිලි සහගතයි. ඔව්. ඊට පස්සේ රෑ මැදියේ මේ වෙන සිද්ධිය. රතු අක්කට සීතලයි කියනවා. එතකොට නෙත්මියා ඇඳන් හිටපු දියරෙද්ද ගලවලා රතු අක්කට පොර වෙනවා. තමන්ගේ එකම ඇඳුම වගේ එකක්. ඔව්. ඊට පස්සේ රතු අක්කා කියනවා එයාව තුරුල් කරගන්න කියලා. එතන තමයි අර දඬුවමයි සමීප බවයි අතරේ තියෙන සීමාව පටලවෙන්නේ. ඒකෙත් කොන්දේසියක් තියෙනවා. මොකද්ද? නිින්ද යන්න බෑ කියලා. තුරුල් කරගෙන ඉන්න ඕන ඒත් ඇහැරගෙන. ඒ කියන්නේ ඒ සමීප බවත් ඇත්තටම සැනසීමක් නෙවෙයි. ඒකත් පහළනේට යටත් තවත් රාජකාරියත් හරිම මානසික පීඩනයක් ඒක. ඔව්. ඒ පීඩනේ දරා ගන්න බැරුවද කොහෙද අන්තිමේදී නෙත්මෙට නිින්ද යනවා. හැබැයි ඇහැරෙනකොට කොහෙද ඉන්නේ? ඉන්නේ රතු අක්කගේ ඇඳේ. හැබැයි අත්පය ගැට ගහලා. ඔව්. කතාව එතනින් ඉවර වෙනවා මත සම්බන්ධයි කියලා පොඩි සටහනකුත් තියෙනවා. ඒ කියන්නේ මේ චක්‍රය ආයෙත් පටන් ගන්නවා. සමහර විට තවත් දරුණු විභයකට වෙන්නත් පුළුවන්. වෙන්න ඇති. ඉතින් මේ සටහන් වලින් අපිට පේන්නේ හරිම තද විනයක්, අසාමාන්‍ය රාජකාරී, ඒ වගේම යමාකාරික සමීප බවක්, එකට පැටලිලා තියෙන අතිශය සංකීර්ණ සම්බන්ධයක්. ඔව්. දඬුවම, රැකවරණය, වගේ පේන දේවල්, පාලනය, යැපීම මේ ඔක්කොම එකට වෙලිලා. හරියටම එක්කෙනෙකුගේ අවශ්‍යතාව මත අනිත් කෙනා සම්පූර්ණයෙන්ම යැපෙන අර මායිම් ඔක්කොම බොඳ වෙච්ච තත්වයක් තමයි මේකෙන් මතුවෙන්නේ. ඇතුළේ කෙනෙක්ගේ අනන්‍යතාවය, පෞරුෂය කොහොම හැඩගැහෙයිද? නැත්තම් බිඳ වැටෙයිද කියන එක. ඒක ගැඹුරින් හිතන්න ඕන කාරණයක්.